Hi guys, welcome back to my YouTube channel. ගොඩ දවසකින් තමයි වීඩියෝ එකක් ගෙනාවේ. අදත් මම කරන්නේ ස්ටඩි බ්ලොග් එකක් නෙමෙයි. මම අද දවස කොහොමද ගත කරන්නේ කියලා මේ වීඩියෝ එකෙන් බලමු. අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ දවල් වරුවේ හවස් වරුවේ වීඩියෝ එකක්. මම දවල් වරුවේ මොකද කරේ, හවස් වරුවේ මොකද කරේ කියලා තමයි ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ. මම ඉතින් දවල් වරුවේ ගෙදර වැඩ ටික කරලා ඉවර කරන්න තමයි හිතාගෙන හිටියේ. ඊට කලින් නාන්න කලින් තෙල් ටික ගාලා ඔළුව මසාජ් කරගෙන ඉන්න එක හොඳයි කියලා හිතුණා. ඉතින් මම ගොඩක් පාවිච්චි කරන්නේ නෙළුම් තෙල් එක. මම පොඩි කාලේ ඉඳන් පාවිච්චි කරේ නෙළුම් තෙල්. ඉතින් මම නෙළුම් තෙල් ටිකක් ගාලා ඉවර වෙලා හොඳට ඔළුව මසාජ් කරලා තමයි වැඩ ටික පටන් ගන්න හිතුවේ. ඒකට හේතුවක් තියෙනවා. අපි නාන්න කලින් විනාඩි 20කට විතර කලින් ඔළුවේ තෙල් ගාලා හොඳට මසාජ් කරොත් ඔළුවට තෙල් ටිකක් බැදිලා කියන්නේ කා බැදිලා තියෙනවා. ඒක කෙස් වලට හොඳයි කියලා ඔයාලා හැමෝම දන්නවනේ. ඒ විතරක් නෙමෙයි. අපි ගොඩක් අය තෙල් ගන්න අකමැති. ඒ කියන්නේ තෙල් ගාලා ඉන්නේ නැහැ කොන්නේ. ඒ කියන්නේ තෙල් ඔයිලි ගතිය වැඩි වෙද්දි මූණෙත් ඔයිලි ගතිය වැඩි වෙනවා. ඒ හින්දා නාන්න කලින් තෙල් ගාලා නාන එක තමයි හොඳම දේ. ඒ හින්දා මාත් වැඩියෙන්ම නාන්න කලින් තමයි තෙල් ගාලා නාන්නේ. ඉතින් විනාඩි 20ක් ඔළුවේ තියාගන්න ඕනේ හින්දා කොණ්ඩේ තෙල් ගාගත්තා. ඊට පස්සේ මම මේ කරන්නේ කොණ්ඩේ උඩට කරලා බැඳගත්තා. කොණ්ඩේ හිරට පදිද්දි කොණ්ඩේ දික් වෙනවලු. එහෙම තමයි ඉස්සර අපේ අත්තම්මලා කියන්නේ. අපේ අත්තම්මලා කියනවා රැට කොණ්ඩේ තෙල් ගාලා ඉවර වෙලා හිරට ගොතලා තමයි යාලා ඉස්සර නිදාගත්තේ කියලා. එතකොට යාලා කොණ්ඩේ හොඳට ඝනකමට තිබ්බලු. ඒක පැරන්නන්ගේ මතයක්. මමත් ඉතින් මොකද මම කොණ්ඩේ කොතන්න කොණ්ඩයක් නෑනේ. ඉතින් මම ඒ හින්දා කොණ්ඩේ උඩට ගාලා බැඳගත්තා. මේ ඉතින් මම ගන්න තෙල් එක ගැන විස්තර කරනවා. දැන් මම කොණ්ඩේ පොඩ්ඩක් ඉස්සරහින් ඇවිල්ලා. මගේ නිකන් ඉස්සරහා සුලියක් තියෙනවනේ. සුලිය එහා පැත්තේ තට්ටේ වගේ තියෙනවා. ඇත්තටම තට්ටෙන්න කලින් මොන හරි දෙයක් කරගන්න එපා. ඉතින් ඒ හින්දා මම තෙල් ගාන්නේ. හොඳට තෙල් ගාලා ඉවර වෙලාම මැට්ටික් කරන්න තමයි හිතුවේ. දැන් ටිකක් දවල් වෙලා 11:00ට 12ට වගේ තමයි දැන් මේ වෙලාව. ඉතින් මම හොඳට තෙල් ගාලා ඉවර වෙලා කෑම කන්නයි හදන්නේ. ඔයාලා මේ දවස් ටිකේ මොකද කරේ? ගොඩ කාලෙකින් නේද මාත් හම්බෙන්නේ ඔයාලත් එක්ක. ඉතින් මේ දවස්වල මම වීඩියෝ කරේ නෑ. ඇත්තටම කිව්වොත් වීඩියෝ කරේ නෑ කියන්නේ මට වීඩියෝ කරන්න ටිකක් කම්මැලි හිතුණා. ඉතින් අද මම හිතුවා නෑ මම වීඩියෝ එකක් කරලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා කියලා. ඒ හින්දා මම මේ වීඩියෝ එක කරන්න ගත්තා. අද මේ වීඩියෝ එකේ අපේ නංගිත් ඉන්නවා බලන්නකෝ. දැන් ඉතින් මම හදන්නේ කෑම කන්න. දවල්ට කෑම කාලා ඉවර වෙලාම කෙතර අස් කරන්න හිතුවා. කෙතර අස් කරලා හවස් වල ගමනක් යන්න තියෙන හින්දා ගෙවල් ටික අස් කරලා දාලා බැට් ටික පටන් ගත්තා. මම මේ මාස්ක් එක දැම්මේ මට පොඩ්ඩක් නෙමෙයි ගොඩක් පීස් එක තියෙනවා. ඒ කියන්නේ පොඩ්ඩක්වත් ඩස්ට් එක බෑ. වී කාට්ටක්වත් පොඩ්ඩක්වත් බෑ. මම ඒ තරම් පරිස්සම් වෙන්න ඕනේ. නැත්තම් මට හුස්ම ගන්න ටිකක් අමාරුයි. ඒ හින්දා තමයි මම මේ මාස්ක් එක දාගෙන වැඩ කරන්නේ. මාස්ක් එක දාගෙන වැඩ කරද්දී නහයට ඒ කියන්නේ අපිට පපුවට අමාරු වෙන විදිහට හුස්ම ගන්න බැරි විදිහට දෝවිලියන් නැති විදිහට මාස්ක් එක දාලා වැඩ කරද්දී වැට් ටික කරගන්න පහසුයි. මම ඉතින් දැන් වැට් ගෙවල් අතු කාලා කරලා නාලා කරලා නංගිත් එක්ක හවස ගමන යන්න පිටත් වුණා. අපි ටිකක් කලින් පිටත් වුණා. ඒ හින්දා අපි දෙන්න හිතුවා වැව ගාවට ගිහින් අයිස්ක්‍රීම් කාලා ඉවර වෙලාම ගපේ ගමන යන්න. ඉතින් දැන් හවස් වරුවනේ වාහන මොකුත් නැහැ. අපි දෙන්න අයිස්ක්‍රීම් කන්න වැව ගමන අතර කරේ ඒ හින්දා. ඉතින් මං ගියා අයිස්ක්‍රීම් ගන්නකම් මම වටේ කැරික් හිටියා. ඊට පස්සේ නංගි මායි අයිස්ක්‍රීම් කකා අද දවස ගැන කතා කරගෙන හිටියා. එයා ඉස්කෝලේ කරපු දේවල් අනම්මනම් හැමදේම අපි දෙන්න ඉතින් කතා කරා. ඔහේ කියව දවස ගෙව්වා. ගෙදර හිටියාමත් මාර කම්මැලිනේ. ගෙදර හිටියාම අපි හැම වෙලේම කරන දේමනේ කරන්නේ. ඉතින් පොඩ්ඩක් එළියට ආපුවම පොඩ්ඩක් ඕපදූප කියවනවා වැඩි. ඔහේ කතා කර හිටියා. ඉතින් ඔයාලටත් නම් කෙනෙක් ඉන්නවා නම් දන්නව ඇතිනේ. අපි දෙන්න මේ යන්නේ. ඇත්තටම කිව්වොත් අපි දෙන්න එළියට ආවේ වැඩක් නැතුවට නෙමෙයි. අපි දෙන්න
ඔයාලම කියන්නකෝ අපි දෙන්න මේ කොහෙද යන්නේ නැත්තේ. ඇත්තටම අපි ගියේ හොස්පිටල් එකට ගිහින් ඇවිල්ලා ලෙඩෙක් බලලා තමයි මේ දැන් ගෙදර යන්නේ. ඒ ටිකේ වීඩියෝ ටික කරගන්න බැරි වුණා. අපි දෙන්න ඉතින් ට්‍රිප් එකක් ගියා වගේ තමයි ලෙඩාව බලන්න ගියේ. ඉතින් අපි ලෙඩාව බලලා ඉවර වෙලා ගෙදර යන්නයි මේ හදන්නේ. ඊට පස්සේ ගෙදර යන්න කලින් නම් කිව්වා 6 පාරක් එද්දිත් අයිස්ක්‍රීම් එකක් කමු කියලා. ඊට පස්සේ අපි දෙන්න ඒ වැඩ කරලා ඉවර වෙලා ඇවිල්ලා හවස් වරුවෙත් අපි දෙන්න එද්දිනුත් 5:06 විතර වුණා. 6 විතර වෙද්දී ලස්සන්ට ඉර බහගෙන යන හින්දා අපි දෙන්න හිතුවා ආයෙත් ගිහින් අයිස්ක්‍රීම් එකක් කාලම ගෙදර යනවා කියලා. හැබැයි එතනට අලියනවා කියලා එතන හිටපු අංකල් කෙනෙක් කිව්වා. ඉතින් අපි දෙන්න ඉක්මනට ගිහින් අයිස්ක්‍රීම් එක කාලා ගෙදර යන්නයි හදන්නේ. හොඳම යාළුවෙක් වගේ නංගි කෙනෙක් ඉන්න එකත් ලොකු වාසනාවක්. ඉතින් මේ වගේ වීඩියෝස් දිගටම බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න. එතකොට මගේ වීඩියෝ දාපු ගමන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩක් ආදරේ. මං ගිහින් එන්නම් අලුත් වීඩියෝ එකකින් ආය හම්බෙමු.